මේන්ලි මෝකා. මෙයා අපි ගාවට ආවේ. මෙයා කෑම කන්නේ නැහැ වමනි කරනවා කියන කම්ප්ලේන්ස් වල ඉඳ තමයි මෙයා අපි ගාවට ආවේ. මෙයාව අපි චෙක් කරලා බලද්දී මෙයාගේ ඕනස්ලා කිව්වා මෙයාත් එක්ක හිටපු මෙයාගේ අනික් සහෝදරයාත් හදිසියෙම මැරුණා කියලා. ඉතින් අපි මෙයාට මේ දවස්වල ගොඩක් පාවු කියන කන්ඩිෂන් එක හැමතැනම පැතිරෙනවා. මෙයා පාර හිටපු සතෙක් ඒක හින්දා අපි මෙයාගේ පාවු කියන ලෙඩේට සම්බන්ධව ටෙස්ට් එකක් තියෙනවා. ස්නැප් ටෙස්ට් එකක් තියෙනවා. අපි ඒක කරලා බලද්දී ඒකෙන් මෙයාට පාවු කියන ලෙඩේ තහවුරු වුණා. අපි එයාගේ ඕනස්ලට ඒ ගැන දැනුම් දීලා දැන් අපිට එයාගේ ට්‍රීට්මන්ට් එක කරන්න පටන් ගන්න යන්නේ. මේකෙදි කියන්න තියෙන දේ තමයි මේ දවස්වල සාමාන්‍යයෙන් සති 6ක් මාස 6ක් අතර වගේ බලු පැටවු ඉන්නවා නම් ඒ කට්ටියට වැක්සින්ස් දීලා නැත්නම් ඒ කට්ටියට මෙන්න මේ කියන ෆාවෝ කියන මාරාන්තික වෛරසය හැදෙන්න පුළුවන්. ඉතින් මේක හැදුනට පස්සේ තියෙන ප්‍රධානතම දේ තමයි මෙයාට වමන යන්න පටන් ගන්නවා. මෙයාට රුධිරයත් එක්ක පාචනය වගේ කියන්නේ බඩේ ලියන්න පටන් ගන්නවා. මෙයා කෑම කන්නේ බොන්නේ නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ පාව් කියන තත්ත්වය ආවට පස්සේ මේක හැදෙන ගොඩක් සත්තු මරණයටපත් වෙන්න පුළුවන්. මොකද මෙයාගේ කෑම බීම කන්න බොන්න බෑ. මෙයාට වෙන කිසිම දෙයක් කරගන්න බෑ. මෙයාට නැගිට ගන්න බෑ. ඒ වගේ කන්ඩිෂන්ස් හින්දා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයක් ආවට පස්සේ ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ ලෙඩක් හැදුනොත් සුදුසුකම් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා එයාට දෙන ට්‍රීට්මන්ට්ස් ඉස්සර වෙලාව පටන් ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ඉන්න සුරතලාට මේ ලෙඩෙන් බේර ගන්න අවශ්‍ය නම් පුළුවන් තරම් ඉක්මනින් එයාගේ වැක්සිනේෂන්ස් කරගන්න. වැක්සිනේෂන්ස් කරගත්තට පස්සේ මේ සතුන්ට මේ ලෙඩේ හැදෙන එකෙන් සහ මේ ලෙඩෙන් එන අතුරු ආබාධ වලින් ගොඩක් වෙලාවට වෙන් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ අපේ රෝහල් පරිශ්‍රය තුලදී අපි පාවු හැදෙන සතුන්ට අපි ට්‍රීට් කරන්නේ නැහැ. ඒකට අපේ වෙනම ප්‍රදේශයක් තියෙනවා. ක්වොරන්ටයින් ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා එකේ තමයි බෙහෙත් කරන්නේ. ඒ වගේම තමයි ඔයාගේ සතෙක්ට පාවු හැදුනොත් හැම වෙලෙම ඔයා කරන්න ඕන වෙන සත්තුන්ට එයත් එක්ක ඉන්න අනික් කට්ටියට ඒ ලෙඩේ පැතිරෙන එක වළක්වන්න තමයි කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා අපි ගොඩක් වෙලාවට අපි හොස්පිටල් එකට එන සත්තුන්ට මේ වගේ පැම්පස් අන්දලා මේ සියලුම දේවල් විනාශ කරලා දානවා අපි ඒ ඕනස්ලට කියලා ඒ කට්ටියට ගෙදර ගිහිල්ලා විනාශ කරන්න කියනවා වගේ ඒ වගේ පුළුල් ස්ට්‍රික්ට් හෙල්ත් ප්‍රොසීඩියර්ස් ගන්නවා මේක කරන්න. ඉතින් මේ ලෙඩෙන් ඔයාගේ සත්තු ආරක්ෂා කරගන්න ඔයාට කරන්න තියෙන එකම දේ තමයි සත්තුන්ව වැක්සිනේට් කරන්න කියන එක.